යුටන් විත් නල්ලේ සාකච්ඡා මාලාවට අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ වෘත්තිකෙක්, විද්වතෙක්, ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න මහත්මයා. අයිබන්. අයිබෝන්. කෞශල්‍ය මහත්මයා අපි මේ ඔබ ජනාධිපති නීතිඥයෙක්. අපි ඉස්සෙල්ලාම කතා කරමු දැන් මේ ලෝය කෙනෙක් වෙන්න නීතිඥයෙක් වෙන්න හිතුනේ ඇයි? මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත් කාර්යයක් මගේ වෘත්තිමය ජීවිතේ. ඉතින් මම නීතිඥ වෘත්තියට සම්බන්ධ පවුලකින් එන කෙනෙක් නෙවෙයි. ඉතින් මගේ පියාගේ මිතුරෙක්ගෙන් ලැබුණ අවවාදයක් තමයි මොකද මම අධ්‍යාපන උසස් පෙළ විභාගයේ සමත් වෙලා ඉන්න කාලේ මාතලේ හිටිය මගේ ගම මාතලේ ප්‍රදේශයේ ප්‍රදේශයේ හිටිය ප්‍රසිද්ධ නීතිඥවරයෙක් සිටියා. එතුමා මගේ පියාගේ ඉතා කිට්ටු මිත්‍රයෙක්. ඉතින් එතුමා මට මගේ උසස් පෙළ විභාගයේ තිබුණ සාමාර්ථය පිළිබඳ දැනුවත් වෙලා කරපු දැනුම් දීමක් තමයි මම අවසානයේදී නීතිඥ වෘත්තියට 93 වර්ෂයේ නීති විද්‍යාලයට ඇතුළත් වෙන්නත් ඉන්පසුව මේ වන විට නීතිඥ වෘත්තියේ යම්කිසි ප්‍රගමනයක් ලැබුණා නම් ඒ සඳහා අලිතාලම ලැබුණේ. ප්‍රගමනයක් කියන්නේ ජනාධිපති නීතිඥයෙක් වෙනවා කියන එකත් ලේසි වැඩක් නෙවෙයි. අපි මේ කතාවේ ඊළඟට අපි යන්නේ මේ පාසල් කාලේට. මාතලේ කොහෙද ඉස්කෝලේ ගියේ මේ පාසල් කාලේ මොන වගේ අත්දැකීම්ද තියෙන්නේ? ඉතින් පාසල් කාලේ මගේ මුල්ම අධ්‍යාපනය කියන්නේ පළවෙනි පන්තියේ සිට පස්වෙනි පන්තිය දක්වා මාතලේ විජය විද්‍යාලයේ කියන හොකී වලට ප්‍රසිද්ධ පාසලක්. ඉතාමත් ප්‍රසිද්ධ පාසලක්. පසුව මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය තමයි මගේ ද්විතීක අධ්‍යාපනයේ අඩිතාලම ලැබිලා මම හිතන්නේ වෘත්තිකයේ වශයෙන් නෙවෙයි සාමාන්‍ය පුරවැසියෙක් වශයෙන් ජීවිතය ගෙවන්න මම හිතන්නේ මුල්ම අඩිතාලම ලැබිච්ච මම හිතන තෝතැන තමයි මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය. එතනින් තමයි මගේ දෙවන අධ්‍යාපනය ලැබුණේ. පවුල ගැන කතා කරද්දී පවුලේ කවුද සමාජිකයෝ? මම ඉතා විශාල පවුලක් කිව්වොත් ඒක මම හිතන්නේ සාධාරණයි. මොකද මගේ පියා මව ඉන්පස්සේ මම පිරිමි දරුවන් 6ක් සහ ගෑනු දරුවෙක්ගේ පවුලේ මම තුන්වෙනියා වශයෙන් තමයි උපත ලැබුවේ. ඉතින් ඉතා විශාල පවුලක් සහ විශාල පවුලකට සම්බන්ධ වෙච්ච විශාල පිරිසක් එක්ක තමයි මම හිතන්නේ මගේ ළමා කාලයත් ගෙවුනේ. මම හිතන්නේ දැනුත් ඒ හා සමානවම විශාල පිරිසක් එක්ක තමයි ජීවිතය ගෙවාගෙන යන්නේ. මාතලේ ඉඳලා කොළඹ එන්නේ කොහොමද මේ නීති විද්‍යාලයට ඇතුළත් වෙන්නද කොළඹ එන්නේ මේ ගමෙන් කොළඹට එන ගමන කොයි වගේ වුණාද? දැන් මම හිතන්නේ අපොස උසස් පෙළ විභාගයේ සමත් වෙලා ඒ කාලේ මම හිතන්නේ පාසල් කාලේ මම මේ එක් ක්‍රීඩාවන් සඳහා යොමු වෙලා හිටියා. ඉතින් ඒ ක්‍රීඩාවන් වල යෙදලා ඉන්න කාලෙදි තමයි අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ ලැබෙන ප්‍රතිඵලවල අනුව අර මං කියා සිටි මගේ ඒ හිතවතා නැත්නම් ඒ ජේෂ්ඨ නීතිඥවරයා ලබා දෙන්න මඟ පෙන්වීම මත මම හිතන්නේ 92 වර්ෂය වෙනකොට 91 වර්ෂය වෙනකොට මම කොළඹට එනවා. ඒ කොළඹට ඇවිල්ලා ඉතින් මගේ ජීවිතේ මම හිතන්නේ ඉතාමත් අපහසු කාල සීමාවක් තමයි එතන ලැබෙන්නේ. මොකද අවුරුදු ඉතාමත් අඩු වයසක කෙනෙක් කොළඹ වගේ දෙමව්පියන්ගෙන් බැහැරව ජීවත් වෙන එක කියන්නේ ඕනම කෙනෙකුට අමාරු කාලයක්. ඉතින් මමත් ඒ කාලේ ගෙව්වා. විශේෂයෙන් කියන්නේ අපේ බෝලිං තැන්වල ඉන්පස්සේ මගේ නෑයන්ගේ නිවාසවල ඒ වගේ ඉඳලා තමයි මම හිතන්නේ අධ්‍යාපන කටයුතු වල නියැලෙන සිදු වුණේ. ඉතින් නීති විද්‍යාල ප්‍රවේශය කියන්නේ ඉතාමත් ඒ කාලේ වෙනකොට තිබුණ මේ බොහොම මේ කොම්පිටිටිව් එක්සෑම් එකක් තිබුණ විභාගයක් නීති විද්‍යාලේ. ඒ කියන්නේ 10000කට වගේ ආසන්න ප්‍රමාණයක් ලියනවා. නමුත් ලබා ගන්නේ මම හිතන්නේ 225ක් 35ක අසල ප්‍රමාණයකට පමණයි නීති විද්‍යාලයට ඇතුළත් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම කොළඹට ඇවිල්ලා 91 වර්ෂයේ 92 වර්ෂයේ විභාග වලට සූදානම් වෙලා 92 වර්ෂයේ සමත් වීම මත තමයි 93 වර්ෂයේදී නීති විද්‍යාල ප්‍රවේශය මට ලබා ගන්න හැකි වෙන්නේ. ඔය නීති විද්‍යාලයට ගියපු පළවෙනි දවස මතකයිද? ඉතාමත් මතකයි. මොකද මට ජීවිතය අමතක වෙන දවසක් නෙමෙයි නීති විද්‍යාලයට ගියේ. මම හිතන්නේ 1993 පෙබරවාරි මාසේ මට මතකයි 10 වෙනිදා. ඒ යනකොට මගේ විද්‍යාලයේ මාත් එක්ක මට වඩා මගේ සහෝදරයින්ගේ පන්තිවල හිටපු ජ්‍යෙෂ්ඨ සහෝදරවරුන් කීප දෙනෙක්ම නීති විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියේ. ඉතින් ඒ නිසා මට එතන ඉතාමත් අමුතු තැනක් වුණේ නැහැ. මොකද අපිත් එක්ක කාලය ගත කරපු දැන හඳුනාගත් සහෝදරයින් ජ්‍යෙෂ්ඨයින් කීප දෙනෙක් මගේ පාසලින්ම ඇවිල්ලා මගේ ගමෙන් ඇවිල්ලා හිටපු අය නිසා ඉතින් ඒ සමහර අයගේ දරුවෝ දැන් මාත් එක්ක මං යටතේ නීතිඥ වෘත්තියට යෙදෙනවා. දැන් අපි ඔබතුමා දිහා බැලුවෙන් පස්සේ ඔබතුමාගේ සාමාන්‍ය ගෙදරට ගියන් පස්සේ අපිට දකින්න පුළුවන් මේ වාහන ගොඩක් තියෙනවා. මොකද මේ වාහන ආදරේ? මම හිතන්නේ එහෙම වාහන ගොඩකට වඩා මෙහෙම කිව්වොත් කැමති මම පරණ වාහන තමයි අපේ මම හිතන්නේ මගේ පියාගේ කාලේ ඉඳලම එයාත් ඒ වාහන සම්බන්ධව වෘත්ති කටයුතු කරන කෙනෙක්. ඉතින් එයාට
එයා ගාව තිබුණා පරණ වාහන ගොඩක්. ඉතින් එයාගේ යා නැතුණයින් පස්සේ සහ එයා ජීවිත කාලේ ඉන්න කාලේ මම ඒවා ඉල්ලගෙන ඇවිල්ලා. ඉතින් ඒවා මම රෙස්ටෝර් කරලා දැන් මම ඒවා පවත්වාගෙන යනවා. ඉතින් ඒව තමයි මං අතේ තිබෙන්නේ. නමුත් ඒක ඇත්තටම වෘත්තියක යෙදෙන කෙනෙක් විදිහට මං හිතන්නේ ඉතාමත් සන්තෝෂයක් ලබා ගන්න පුළුවන් දෙයක්. සහ ජීවිතේ වෙන පැත්තක් අවබෝධ කරගන්න පුළුවන් තරම් මට ඒ කියන්නේ අර හොබි එකක් විදිහට කරන එකක් තමයි. නමුත් ඒක මේ එකෙන් මම අදහස් කරන්නේ මේ ඉතාල විශාල ධනස්කන්ධයක් යොදලා කරන දේවල් කියලා. ඉතින් නමුත් සෙනසුරාදා දවසේ මම හිතන්නේ ජීවිතේ වැඩි කාලයක් මම ගෙවන්නේ ඒ පරණ වාහනත් එක්ක. දැන් මේ පරණ වාහන එකතු කරන්න ගත්තේ කොහොමද? තාත්තගෙන් හම්බෙච්ච පළවෙනි වාහනේ මොකද්ද? සහ මේ තියෙන වාහන ගැන පොඩ්ඩක් කතා කරමු අපි. මම හිතන්නේ මෙහෙමයි. ඉතින් මම පාසල් ගිය වාහනේ මට තාම තියෙනවා මං ගාව. 93 වර්ෂයේ මම පාසල් ගියේ මේ මොරිස් ට්‍රැවලර් කියලා වාහනයක්. ඉතින් ඒ වාහනේ තාත්තගෙන් පස්සේ මම ඒක එයාගෙන් ලබා ගත්තා. නමුත් ඒක තිබෙන ඉතින් වොක්ස්වැගන් රථ වගේක් තියෙනවා මං අතේ. ඒ වගේම බෙන්ස් වර්ගයට අයත් වාහන කීපයක් තියෙනවා. ඉතින් ඒව තමයි මම රැක බලා ගන්න. ඉතින් පරණ වාහනේ මොකද්ද? තියෙන පරණම වාහනේ මොරිස් ට්‍රැවලර් කියන වාහනය වර්ෂ 1969ට ආසන්න 68 69 වර්ෂයේ වාහනයක් තිබේ. ඒ අතරින් මේ වැඩිම කැමති සහ ආසම වාහනේ මොකක්ද? ඒ ආසම වාහනේ තමයි මොරිස් ට්‍රැවලර් වාහනේ. මොන වාහනේ පැත්තත් මම හිතන්නේ ජීවිතයේ ආසම කරන වාහනේ. මොකද මගේ පියත් එක්ක ගිය ජීවිතේ මතක් වෙන්න නම් ඒ වාහනේ තමයි මම පදින්න ඕන. වාහන වලට ආදරය කරන වගේම තමයි අපි මේ දකිනවා නිතරම මේ සාද පැත්තට පොඩ්ඩක් නිතරම අපි දකිනවා සාද පවත්වනවා විශේෂයෙන්ම වැඩි කැමැත්ත දක්වනවා. ඉතින් මේ යාළුවොත් එක්ක එකතු වෙන සහ මම හිතන්නේ මේ හිත මිත්‍රාදීන් එක්ක සාද පවත්වන්න. මොකද මේ සාද වලට තියෙන කැමැත්ත? නෑ ඒක මම මෙහෙම කියන සාද වලට තිබෙන කැමැත්තට වඩා අපි ගම්වල පරිසරයක ජීවත් වෙච්ච අය. ඉතින් ගමක ජීවත් වෙනකොට ඉතින් නිතරම එන යන කෙනෙකුට සංග්‍රහයක් කිරීම මම හිතන්නේ දෙමව්පියන්ගෙන් මම ඉගෙන ගත්ත දෙයක්. විශේෂයෙන් මගේ මවත් පියත් ගෙදරට එන කෙනෙකුට තේ එකකින් සංග්‍රහ කරන්න නැත්නම් කන වේලාවක කෑම එකක් දෙන එක පිළිබඳ ලොකු ගැටලුවක් ඇති කරගත්ත අය නෙමෙයි. ඉතින් ඒ වගේ පරිසරයකයි අපි හැදුනේ. විශේෂයෙන් ඔබතුමාට හිතා ගන්න පුළුවන් පිරිමි ළමයි 6-7 දෙනෙක් ඉන්න පවුලක. ඉතින් ඒ කෑම වේලා කන වේලාවකට හරි නැත්නම් නිවස සාමාන්‍යයෙන් හැම වෙලාවෙම තවත් පිටායකින් පිරීලා ඉන්නේ. ඉතින් ඒ පිටාය කියන්නේ පවුලේ අය වගේ තමයි හැසිරෙන්නේ. ඉතින් ඒ නිසා මට ආభాෂයක් ලැබුණා මගේ අම්මගෙන් තාත්තගෙන් පිරිසක් සමග ජීවත් වීම ජීවිතේ අරුමයක් නොවන එක. ඉතින් ඒ නිසා මම සාමාන්‍යයෙන් ඉතින් පිරිසක් එක්ක ජීවිතේ යම් කිසි දෙයක් වින්දනය කිරීම මම හිතන්නේ මට ඒක ජීවිතේම කොටසක්. ඉතින් ඒ නිසා මම ප්‍රිය කරනවා මිනිසුත් එක්ක එකට ජීවත් වෙන්න. ඉතින් එකට සම්බන්ධ වෙලා කටයුතු කරන්න. දැන් උනත් දෛනිකව මගේ වෘත්තියේ යෙදෙනකොට මට දැන් වැඩිපුරම සිටින්නේ නීතිඥයින් වටපිටාවේ. ඉතින් කනිෂ්ඨයින් ඉන්නවා, ජේෂ්ඨයින් ඉන්නවා. ඉතින් අපි හැකියාව අවස්ථාවල සම්බන්ධ වෙනවා. ඉතින් ඒක ප්‍රිය සංഭാෂණයම කියන එකටත් වඩා අපි ඉතින් එකතු වෙලා සහයෝගයෙන් කටයුතු කරන එක තමයි ඉතින් හුඟක් අය දකින්නේ මේ ප්‍රිය සංഭാෂණ පවත්වනවා කියලා. නමුත් ඇත්ත වශයෙන්ම කරන්නේ අපි අර ලැබිච්ච ආభాෂයක් ඉදිරියට ගෙන යාම තමයි මම ඉතින් මේ කරගෙන යන්නේ. ඒකට ගෙදරින් පවුලෙන් ලැබෙන සහාය මොන වගේද? නෑ ඉතින් කිසිම පවුලෙන් කිසිම කියන්නේ මම දැන් විවාහකයෙක්. ඉතින් මට දරුවෝ ඉන්න පියෙක්. ඉතින් බිරිඳක් සිටිනවා. ඉතින් එයාලගෙන් ඒවට කිසිම තහංචියක් නැහැ කිව්වොත් ඒක හරි. සහයෝගයට වඩා තහංචියක් නැහැ. ඉතින් අපි සහයෝගයෙන් මේ දේවල් කරනවා. ඉතින් විශේෂයෙන් වෘත්තියට අදාළ කටයුතු වලදී අපි තියෙනවා අපේ නීතිඥ වෘත්තියේ යම්කිසි නිලයක් දරනකොට තනතුරක් දරනකොට ඒකට සම්බන්ධ වෙලා කටයුතු කරන කටයුතු තිබෙනවා. අපි කියනවා ඒවට අපි ට්‍රැඩිෂන්ස් කියලා. ඉතින් ඒ වගේ දේවල් වල කටයුතු කරනකොට ඉතින් බිරිඳත් දරුවොත් පවුලේ අයත් සම්බන්ධ වෙලා තමයි ඒ කටයුතු සංවිධානය කරන්නේ. සා විශේෂයෙන්මයි කනිෂ්ඨ නීතිඥයෙක්. ඔබේ බිරිඳත් නීතිඥවරයෙක්. අයත් නීතිඥවරයෙක්. දැනටත් ඒක නීතිඥවරයෙක්. පොඩ්ඩක් කතා කරමු. අයත් මම හිතන්නේ මේ ශාස්ත්‍රීය විශාල වැඩ කොටසක් කරන කෙනෙක්. ඔව් අය මම හිතන්නේ රාජ්‍ය අංශයට සම්බන්ධ වෙලා කටයුතු කරා වසර කිහිපයක්. ඉන්කෙත් ඉවත් වෙලා පෞද්ගලික නීතිඥ වෘත්තිය ලැබුණා. පහුගිය කාල සීමාවෙත් යම්කිසි අමාත්‍යාංශික ප්‍රධාන නීති උපදේශිකාවක් විදිහට කටයුතු කරා. දැන් ඇයකේම පෞද්ගලික නීතිඥ සමාගමක් තිබෙනවා. ඉතින් ඇය යටතේ කනිෂ්ඨ නීතිඥ රාශියක් සේවය කරනවා. ඉතින් ඇයත් නීතිඥ වෘත්තියේ එතන කාර්යබහුල නීතිඥවරියක් වශයෙන් තමයි කටයුතු කරන්නේ. ඔබේ චේම්බර් එකත් බිරිඳගේ චේම්බර් එකත් දෙකක්. ඔව් එය විශේෂයෙන් මම ජනාධිපති නීතිඥවරයෙක් විදිහට නැත්නම් අපි උසාවි ගිහින් කටයුතු කරන අධිනීතිඥවරු විදිහට කටයුතු කරන්නේ. ඇය මම හිතන්නේ අපි මං හිතන කතාවට වඩා ඇය මේ සාමාන්‍යයෙන් පෞද්ගලික නීතිඥ වෘත්තියේ දෙන්නේ ඉන්ස්ට්‍රක්ටිං ඇටර්නි කෙනෙක් විදිහට.
තමයි කටයුතු කිරීම සිදු කරන්නේ. නීතිඥ වෘත්තිය ගැන කතා කරනකොට ඔබ වැඩියෙන්ම මේ කමර්ෂල් ලෝ වාණිජ නීතිය පැත්තට තමයි යොමු වෙලා තියෙන්නේ. ඒකට විශේෂ හේතුවක් තියෙනවද? නෑ මම ඇත්ත වශයෙන්ම ඒකත් අර දෛවෝපගත කාරණයක්. මම මූලිකවම කටයුතු කරේ සිවානන්දම් ඇසෝසියේට්ස් කියන නීතිඥ සමාගමට සම්බන්ධ වෙලා අපේ වෘත්තියේ හිටියේ ඉතාමත් කීර්තිමත් නීතිඥවරයෙක් මිස්ටර් කන්දయ్య සිවානන්දම් කියලා. එතුමට දැන් නැති වෙලා මම එතුමට ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන. එතුමා තමයි නීතිඥ වෘත්තියේ මූලික අඩිතාලම දමන්නේ. ඒ කාලේ නමුත් මගේ හැකියාව තිබුණා මට උසාවියක යන්න, උසාවියක කතා කරන්න. ඒ හැකියාව තිබුණා සහ ඒ සඳහා මට උනන්දුව තිබුණා. ඉතින් මට මේ මගේ උනන්දුව සමග මට යම්කිසි අවශ්‍යතාවයක් තිබුණා යම්කිසි අවස්ථාවක කවුන්සල් කෙනෙක් වෙන්න නැත්නම් අධිනීතිඥවරයෙක් විදිහට කටයුතු කරන්න කියලා. අපි අධිනීතිඥ කියලා දැන් වෘත්තීය කොටසක් නැති වුණත් අපි සාමාන්‍ය භාවිතය අධිනීතිඥයෝ කියලා කියනවා මේ උසාවියේ නඩු කටයුතු කරන කතා කරන අයට. ඉතින් ඒ අනුව මම සම්බන්ධ වෙනවා තවත් ජනාධිපති නීතිඥවරයෙක්ගේ කුෂාන් දල්විස් කියන ජනාධිපති නීතිඥතුමාගේ චේම්බර් එකට. ඉතින් එතුමා සාදරයෙන් මාව පිළිගත්තා. ඉතින් අවුරුදු දැන් 28ක කාල සීමාවක් එතුමාගේ චේම්බර් එකට සම්බන්ධ වෙලා මම කටයුතු කරනවා. ඉතින් එතන තමයි වෘත්තියේ නිපුණතාවයක් ලබන්න මා ලැබපු සියලුම ගුරුහුරුකම් ලබාගත්ත අත්දැකීම් ලබාගත්ත සහ මට එක්ස්පෝෂර් එකක් ලැබුණේ එතුමා යටතේ කටයුතු කරනකොට. ඉතින් ඒක තමයි වෘත්තියේ දුන්නේ. නමුත් එතුමා සිවිල් සහ කමර්ෂල් ලෝ සම්බන්ධයෙන් වාණිජ නීතිය සම්බන්ධයෙන් ඉතාමත් ප්‍රවීණෙක්. ඉතින් එතුමාගෙන් ඒ කනිෂ්ඨ නීතිඥවරයෙක් විදිහට මම එතුමාගේ සම්බන්ධ වුණේ එතුමාගේ පළවන ජ්‍යෙෂ්ඨයා විදියට, කනිෂ්ඨ නීතිඥවරයා විදියට. ඉතින් ඒක නිසා ඒක මට ඉතාමත් වැදගත් අවස්ථාවක් ලැබුණා. මොකද සිදු කරන හැම කටයුත්තක් පිළිබඳවම හොඳ අධ්‍යයනයක් ලබන්න. ඒ කියන්නේ නීතිය දැනුම පමණක් නෙවෙයි, නීතිඥ වෘත්තියේ දෙන කෙනෙකුට අවශ්‍ය වන්නේ නීතිය දැනුම පමණක් නෙමෙයි. සහ එතුමට ඒ අවස්ථානුකූලව තමන් ගන්න තීරණ ඉතාමත් මොකද අපි වචනයකින් යම්කිසි අවස්ථාවක උසාවියක කතා කරන වචනයකින් යම්කිසි ලුක තීන්දුවක් වෙනස් වෙන්න පුළුවන්. අපිට යම් නැත්නම් තමන් දරන කටයුත්තක වෙනස් වීමක් වෙන්න පුළුවන්. නැත්නම් ඒ වගේම විනිශ්චයකාරතුමාට යම්කිසි තමගේ සේවාදායකයට විරුද්ධ මතයක් ඇති කර ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ නිසා ඊටමත් පරිස්සමෙන් කළ යුතු රාජකාරියක්. සහ එය ඊටමත් අවධානයෙන් කළ යුතු රාජකාරියක්. ඉතින් ඒ නිසා ඒ දේවල් පිළිබඳ නිපුණතාවයක් ලබන්න සහ ඒ වගේම නිපුණතාවයයි දැනුමයි ලබා ගැනීම පමණක් නෙමෙයි අවස්ථාවක් ලබා ගන්න ඕනේ. මොකද අවස්ථාවක් නැත්නම් මම කොච්චර හැකියාවක් තිබුණත් දැනුමක් තිබුණත් නිපුණ මේ වෘත්තිය ඉහළට යන්න බෑ. ඉතින් එතුමා කරේ මට මේ අවස්ථාව කිසිම නොපැකිලීමකින් තොරව ලබා දුන්නා. ඉතින් ඒක මම හිතන්නේ මමත් ඉතාමත් ඉහළට ලබා ගන්න පුළුවන් වුණා මට ඒ අවස්ථාව. ඉතින් ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි දැන් මම මේ භුක්ති විඳින්නේ. මේ දශක 3කට වැඩි අත්දැකීම් සමුදායක් තියෙන ඔබගේ මේ කියන්නේ නීතිඥ වෘත්තිය ඇතුලේ අමතක නොවන සිදුවීම් තියෙනවද? අමතක නොවන නඩුකර මොනවද මේ කාලය ඇතුළත? ඔය ඉතාමත් ඉතින් නඩුකර රාශියක් මං හිතන්නේ සිවිල් සහ වාණිජ නීතියේ යෙදෙන අය වශයෙන් අපරාධ නීතිය වගේ නෙමෙයි. මං හිතන්නේ යම් අවස්ථාවල අපි අපරාධ නීති සම්බන්ධයෙන් උතුම් පහුගිය කාල සීමාවල අවශ්‍යතාවයන් අනුව අපි කටයුතු කරා. ඉතින් මට මෙහෙම කියන්න පුළුවන්. අපි වෘත්තියේ යෙදෙන සමහර කාල සීමාවල මට එක අවස්ථාවක් මතකයි. සමහර අවස්ථාවල විශේෂයෙන් වාණිජ නීතියේ යෙදෙනකොට ඔබතුමා දන්නවා දැන් මේ පරාටේ නීතිය යටතේ ඉඩකඩම් වෙන්දේසි කරනවා. සමහර අවස්ථාවල දරුවෝ තමන්ගේ දෙමාපියන්ගේ නිවාස උකසර තියලා දීපල මේ මුදල් ලබාගෙන තියෙන ණය මුදල් ගෙවා ගන්න බැරුව. ඉතින් ඒ වගේ අවස්ථාවල මේ දෙමාපියන්ගේ හැසිරීම ඊටමත් කොයි ආකාරයෙන්ද වෙන්නේ කියන පිළිබඳ මට හොඳ දැනීමක් ලැබිලා තියෙනවා. ඒ වගේම සමහර අවස්ථාවල් තියෙනවා දෙමාපියෝ තමන්ගේ දීපල ලබා දීලා තියෙනවා දරුවන්ට නැත්නම් අපි කියන තෑගි කර මගින් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ තෑගි කර ලබා දෙන්නේ අපි හිතනවා මේ කට්ටිය දරුවෝ බලාගනි නැති බැරි කාලෙදි බෙහෙත් ටික අරන් දෙයි. මේ වගේ තත්ත්වයන්. ඉතින් මේ වගේ තත්ත්වවලදී දරුවන් ඒ දීපල ලබා ගැනීමෙන් පසුව පසු කාලීන හැසිරීම මත ඒ දීපල අවලංගු කර ගැනීමට අවස්ථාව නඩුකර වලට සම්බන්ධ වෙන අවස්ථාව. ඒ වගේම සාමාන්‍ය දැන් අපි දික්කසත් නඩුවක් ගත්තාම අපි දකිනවා සමහර අවස්ථාවක් මට මතකයි
සමහර මේ නඩුවල තිබුණා දරුවෝන්ගේ බහරකාරත්වය ලබා ගන්න. යම් පුද්ගලයන් කොයි ආකාරයෙන් ඉතා දරුණු ක්‍රියාමාර්ගවලට යොමු වෙලා තමන්ගේ බිරිඳ තමන්ගේ දරුවන්ගේ මව කියන කතාව අමතක වෙලා කොයි ආකාරයෙන් දරුණු ක්‍රියාමාර්ගවලට යොමු වෙලා තියෙනවද ඒ අවස්ථාවල අපි කොයි විදිහටද මිනිසෙයින් වශයෙන් හැසිරෙන්නේ ඒ වගේ අවස්ථාවන්. ඒ වගේම සමහර අවස්ථාවල් අපි දැකලා තියෙනවා දෙමව්පියන් නිවස් වලින් පන්නලා තියෙන. නැත්නම් ඉවත් කිරීම සඳහා දරුවෝ ක්‍රියාමාර්ග ගත් අවස්ථාවක්. ඉතින් ඒ වගේම දරුවෝ විසින් දෙමව්පියන් නොසලකා හරලා ඒ අවස්ථාවලදී කටයුතු කර. ඉතින් ඒ වගේ ඊටමත් පුරුල් පරාසයක් තුළ කටයුතු කරපු අවස්ථාවල් තිබෙනවා. ඒ වගේම සමාගම් සම්බන්ධ කටයුතු කරන අවස්ථාවල් අපි දැකලා තියෙනවා. ඉතින් එකට පාසල් ගිහිල්ලා යුනිවර්සිටිස් වල ඉගෙනගෙන ඉන් පසුව තමන් සමාගම් පිහිටවලා ඉතාමත් සාර්ථක ව්‍යාපාර කරගෙන ගිහිල්ලා පහුකාලීනව ඒ සමාගමේ සාර්ථකත්වය විනදරා ගැනීමේදී යම් භුක්ති විඳීමේදී ඇතිවෙච්ච ගැටලු මත ව්‍යාපාර කොහොමද කඩා වැටෙන්නේ කියලා. දැන් එතකොට ඒ වගේ අර එකට ඉඳපු එක හා සමානව ව්‍යාපාර කටයුතු කරන්න ඇවිල්ලා ඉතින් ව්‍යාපාරවල යම් පසුකාලීනව ඇතිවෙච්ච ගැටලුත් එක්ක ව්‍යාපාර කඩා හැලෙන්නේ කොහොමද? ඒ අවස්ථාවකදී මේ එකට හිටපු සහෝදරයෝ වගේ හිටපු මිත්‍රයින් පවුලේ සමාජිකයින් කොයි ආකාරයෙන්ද හැසිරෙන්නේ. ඉතින් මේ වගේ ඉතින් පුළුල් පරාසයක් තුළ අවුරුදු මං හිතන්නේ දශක 3ක් නෙමෙයි දශක 3ට ආසන්න කාලයක් වසර 29ක විතර කාලයක් උරියේ දිලා මට මං හිතන්නේ මේ අත්දැකීම ඉතාමත් මං හිතන්නේ ජීවිතය පිළිබඳ නීතිය පිළිබඳ ප්‍රමාණක් නෙමෙයි ජීවිතය පිළිබඳවත් පුළුල් අත්දැකීමක් ලබා ගැනීම අවස්ථාවක් වෘත්තියෙන් ලැබිලා තිබෙනවා. දැන් මේ නීතිඥ වෘත්තිය ගත්තයින් පස්සේ ගොඩක් වෙලාවට මේ පිරිමි නීතිඥ තමයි මේ වෘත්තිය ඇතුළේ ඉන්නේ. මේ කාන්තාවන්ට මේක ඇතුළේ එන්න තියෙන ඉඩ අඩුයිද මොකද්ද මේ වෙලා තියෙන්නේ? මම ඒකට මෙහෙම පිළිතුරක් දෙන්නම්. මම හිතන්නේ ඒක සමාජයේ තිබෙන දුර්මතයක් කිව්වොත් මම හිතන්නේ ඒක අතිශයෝක්තියක් නෙමෙයි. මොකද දැන් වෘත්තියට වැඩිපුරම පිවිසෙන්නේ කාන්තාවන්. සහ මම හැම වෙලේම මම මේක මේ වෘත්තියේ සිටින කාන්තා ප්‍රමාණය වැඩිවීම නිසා කරන ප්‍රකාශයක් නෙමෙයි. මම හැම කාලයකම මම විශ්වාස කරපු දෙයක් තමයි වෘත්තියට ආපුවම මෙහෙම දෙයක්ත් තියෙනවා. මම ඒකට උත්තරේ මම පැහැදිලි කරන්නම්. මොකද කාන්තා නීතිඥවරියක් මම දැන් පිරිමි නීතිඥවරයෙක් සමග තමයි ගස්ඨණය වෙන්න තිබෙන්නේ. නැත්තම් නඩුවේ කටයුතු මෙහෙවන්න තිබෙන්නේ. ඒ නිසා මට අනික් පැත්තෙන් මට වාසියක් මට ලබා දිය යුතුයි නැත්නම් වැඩි අවස්ථාවක් දිය යුතුයි කියන දේ කියන්න බෑ. ඒක අසාධාරණයි. මොකද Taman නියෝජනය කරන සේවාදායකයා වෙනුවෙන් කාන්තාවක් හෝ පිරිමි නීතිඥවරයෙකුට එක හා සමානව Tamanගේ වෘත්තීය සේවාව ලබා දිය යුතුයි. නමුත් මම විශ්වාස කරන දේ තමයි කාන්තා නීතිඥවරියන් කියන්නේ පිරිමි නීතිඥවරුන් හා සමානව දක්ෂතාවයේ තියෙන, හැකියාව තියෙන, දැනුම තියෙන අයවලු. හැබැයි Taman කාන්තාවක් වීම නිසාම යම්කිසි අවස්ථාවක යම්කිසි කෙනෙක් කාන්තා නීතිඥවරියන් පසුබෑමකට හිතින් ලක්වෙච්ච අවස්ථාවල් නැතුවාම නෙමෙයි. එහෙම අවස්ථාවල් තිබෙනවා. ඒ වගේම මොකද නීතිඥ දැන් අපි විනිශ්චයකාරවරියෙන් බැලුවොත් එහෙම අපේ පහළ අධිකරණවල ඉතාමත් රාශියක් දැන් කොළඹ අධිකරණවල කාන්තා නීති මේ විනිශ්චයකාරවරියන් රාශියක් සිටිනවා. මහේස්ත්‍රාත් අධිකරණය, මහා අධිකරණයේදී සිටිනවා. ඉතින් ඒ වගේම වෘත්තීය බලපුවාම දැන් මම නීති විද්‍යාලයත් මම හිතන්නේ ලෝ ෆැකල්ටි එකත් එහෙම නීති පීඨයත් පිළිබඳ අධ්‍යයනය කරත් බැලුවොත් එහෙම වැඩි ප්‍රතිශතය තිබෙන්නේ කාන්තාවන්ට. ඉතින් ඒක නිසා දැන් නීතිඥ වෘත්තියට වැඩියෙන් ඇතුළත් වෙන්නේ කාන්තා නීතිඥවරියන්. ඉතින් ඒ නිසා වෘත්තීය ප්‍රතිශතයක් වදිහට ගත්තොත් එහෙම කාන්තා නීතිඥ වැඩි නියෝජනයක් තියෙන එක කියන එක තමයි මගේ අදහස. සහ ඒ තමයි සත්‍යතාවය. නමුත් අර අවස්ථාවක් ලැබෙන මොකද නීතිඥ වෘත්තිය කියන්නේ හැම වෙලාවකම ගොඩාක් මේ ඩිමාන්ඩ් එකක් තියෙන දෙයක්. ඒ කියන්නේ සමහර වෙලාවට Taman ජීවත් වෙන්න ඕනේ වෘත්තිය ඇතුලේ. සාර්ථකත්වයක් ලබන්න විතරක් නෙමෙයි සේවාදායකයාට යහපත් සේවාවක් ලබා දෙන්න ඕනේ නම් ඒ වෘත්තිය මේ ඕනෑවට එපාවට කරලා කරන්න පුළුවන් වෘත්තියක් නෙමෙයි. ඉතින් මොකද මමත් අවුරුදු 29ක් තිස්සේ මේ වෘත්තියේ යෙදෙන කෙනෙක් විදිහට දන්නවා. අපි ජීවත් වෙන්නේ නීතිඥ සමහර වෙලාවට චෝදනාවලට ලක්වෙච්ච අවස්ථා නැතුවම නෙමෙයි. මොකද අපි හම්බෙනාම අපේ යාළුවෙක් එක්ක හම්බුනාමත්
අපි සාකච්ඡා කරන වැඩිපුරම එදා දවසේ වෙච්ච දේ මොකද්ද? මේ නඩුවක වෙච්ච කතාව මොකද්ද? ඇති වෙන තත්ත්වයන් මොනවද? නීතිය වර්ධනය මොකද්ද? මොකද්ද තියෙන ප්‍රශ්න? ඉතින් ඒ හා සමානව ජීවිතයේ එක්තරා කොට හුස්ම ගන්නවා වගේම කොටසක් වෙලා තියෙන වෘත්තිය. ඉතින් කාන්තාවකට පිරිමි කෙනෙකුට වඩා එයාලා මේ ප්ලේ කරන රෝල්ස් වැඩි. දැන් ඉස්සරවම දියණියක් විදිහට ඉන්නවා. ඉන් පස්සේ පෙම්වතියක් විදිහට ඉන්නවා. ඉන් පස්සේ මවක් වෙනවා. බිරිඳක් වෙනවා. ඉන් පස්සේ අපි දන්නවා විවාහයකටපත් වුණායින් පස්සේ තවත් පවුලක මේ ඉන්ලෝ කෙනෙක් වෙනවා. ඉතින් ඒ විදිහට තමන් දරුවොත් එක්ක නැත්නම් පවුලත් එක්ක නැත්නම් තමන්ගේ වයස්ගත වීමත් එක්ක කාන්තාවන් සිදු කරන ක්‍රියාවන් රාශිය වෙනස් වෙනවා. ඒ නිසා පිරිමියෙකුට වඩා තමන් පවුලේ සාර්ථකත්වය ලබා ගන්න ඕන් කරන කැපවීම මත යම්කිසි අඩු වැඩිවීමක් වශයෙන් වෘත්තියේ සාර්ථකත්වයේ මම දකිනවා අඩුපාඩුකම් තිබෙනවා. නමුත් දක්ෂතාවයේ හැකියාව පිළිබඳ සැලකුවාම විශේෂයෙන් දැන් අපි නීතිපති දෙපාර්තමේන්තුව ගත්තොත් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉතාමත් දක්ෂ නිලධාරිනියන් ඉන්නවා. දැන් අපි දැන් මේ වෙනකොට ලංකාවේ දෙවන කාන්තාවක් දෙවන අවස්ථාවකදී රටේ අග්‍රමිනිස්ත්‍රකාරවරිය විදිහට පත් වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා හැකියාවේ එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඉතාමත් සන්තෝෂයෙන් කියන්න ඕනේ ලංකාවේ මේ කාන්තා ජනාධිපති නීතිඥවරයන් රාශියක් දැන් සිටිනවා. ඉතින් ඒ කියන්නේ ඒකේ හැකියාව පිළිබඳ සැකයක් නෙමෙයි තිබෙන්නේ. නමුත් හැකියාවට වඩා අවස්ථාව සහ අවස්ථාව ලබා ගැනීම පිළිබඳ තමයි මම හිතන්නේ මේ යම් කිසි ගැටලුවක් දකින්න දකින්නේ. මටත් දියණියන් 3 දෙනෙක් ඉන්නේ. මම කැමති යාලත් නීතිඥ වෘත්තිය ඇතුළට එනවා නම් ඒද නැද්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් මොකද මේ වෘත්තියේ යෙදෙනවා නම් ඒ කාන්තා පිරිමි කියන එකට වඩා හැකියාව විශ්වාසය කැපවීම තිබෙනවා නම් මම හිතන්නේ කාන්තාවක් හෝ පිරිමියෙකු වීම සාර්ථකත්වයට හෝ අසාර්ථකත්වයට හේතුවක් වෙන්නේ තමන් කොහොමද ඒ දිහා බලන විදිය අනුව තමයි. අනිත් කාරණේ තමයි මේ කනිෂ්ඨ නීතිඥවරු. සාමාන්‍යයෙන් අපි අහලා තියෙන දේ තමයි කනිෂ්ඨ නීතිඥවරුන් බොහොම දුෂ්කර කාල සීමාවක් පසු කරලා යන්න සිද්ධ වෙනවා. ඔබේ අත්දැකීම් මොන වගේද කනිෂ්ඨ නීතිඥවරු සමග ගනුදෙනු කිරීමේදී? නෑ මම ඒකට මෙහෙම පිළිතුරක් දෙන්න. මමත් එක් අවස්ථාවක කනිෂ්ඨෙක් විදිහට වැඩ කරපු කෙනෙක්. ඒකයි මම හිතන්නේ ඔබතුමා මේ සාකච්ඡාව ආරම්භ කරන වෙලාවේ මම කිව්වේ මම නීතිඥ වෘත්තිකයින්ගේ පරම්පරාවකින් පැවතක එන කෙනෙක් නෙමෙයි. මම අපි කියන ඉංග්‍රීසි භාෂාවේ first generation lawyer කියලා. දැන් මමත් ඒ වගේ කෙනෙක්. ඉතින් ඒ වගේ කෙනෙකුට හුඟක් වෙලාවට මතයක් තියෙනවා වෘත්තිය ඇතුළට එන්න අමාරුයි, මේ සාර්ථකත්වය හොයන්න අමාරුයි. ඉතින් ඉහළට යන්න අමාරුයි. නමුත් අපි හැම දෙයක්ම තමන්ගේ අතේ තමයි තිබෙන්නේ. තමන් කැප වෙන්න ඕන. ඉතින් නීතිඥ වෘත්තියට මුල් කාලේ එනකොට මේක අපි වෘත්තියක් මිසක් මේක රැකියාවක් නෙමෙයි. අපිට මාසිකව මෙන්න මේච්චර ප්‍රමාණයක මුදලක් ලබා දෙනවා ආදායමක් එනවා කියලා කියන්න බෑ. විශේෂයෙන් පෞද්ගලික නීතිඥ වෘත්තියේ දෙනකොට. එතකොට වෙන්නේ තමන් කැපවීම සහ මම කියන විදිහට මහන්සිලා වැඩ කිරීම මත තමයි තමන්ගේ වෘත්තියේ කාලානුරූපීව මේ වර්ධනය සිදුවන්නේ. එතකොට කනිෂ්ඨයෙක් විදිහට මුල් කාල සීමාව ඔබතුමාට හිතා ගන්න පුළුවන් විශේෂයෙන් කොළඹින් පිට ප්‍රදේශයකින් ඇවිල්ලා කොළඹ තමන්ගේ වෘත්තියේ යෙදෙන කෙනෙක් නම් ඉතාමත් දුෂ්කර කාල සීමාවක් ගත කරන කනිෂ්ඨයින් මට ඒ පිළිබඳ හොඳ අත්දැකීමක් තිබෙනවා. මොකද මට වාසනාවක් ලැබුණා යහපත් ජේෂ්ඨයින් සමග වැඩ කරන්න. ඉතින් යහපත් ජේෂ්ඨයින්ගේ මගපෙන්වීම සහ එතුමන්ලා මාවත ලබා දෙන අනුග්‍රහයන් මත මට ජීවිතේ එහෙම ලොකු ගැටලුවක් ඇති නොවෙන්න තිබුණා. නමුත් මම හිතන්නේ සමස්තයක් විදිහට සලකපුවාම තමන් ඉන්න තැන, තමන්ගේ නවාතැන, තමන්ගේ ආහාර තියෙන, තමන්ගේ සනීප ආරක්ෂක පහසුකම්, සමන්ට සමහර අයට තිබෙනවා මේ වෘත්තිය කරද්දී තමන්ගේ වැඩ කටයුතු කරන්න මේ කම්පියුටර් එකක් ගන්න, මොබයිල් ෆෝන් එකක් ගන්න, යාන වාහනයක් ගන්න, හරි ඇඳුමක් අඳින්න. ඉතින් ඒ පිළිබඳ මුල් කාල සීමාවේ යම්කිසි දුෂ්කරතාවයන්ට හුඟක් අයපත් වෙනවා. ඉතින් ඒ නිසා මම පෞද්ගලික විශ්වාස කරන දේ තමයි ඉතින් අපි යටතේ වැඩ කරන කනිෂ්ඨයින්ට දැන් මම පෞද්ගලික විශ්වාස කරන්නේ මා විසින් යම්කිසි අපහසුතාවයක් වින්දා නම් මගේ කනිෂ්ඨයින් මේ අපහසුතාවයේ නොවී දිය යුතුයි කියන බතියට තමයි මම වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා ඒ අවස්ථාවක් දැන් මම යටතේ වැඩ කරන අය ඉන්නවා. ඉතින් යාට ඒ අවස්ථාව දෙනවා.
තමන්ට හැකියාව තියෙනවනේ ඉහළ එන්න අවස්ථාව ලබා දීලා තිබෙනවා. දැනුම ලබා ගන්න පුළුවන් අවස්ථාවල් අපි ඇති කරලා තියෙනවා අපේ චේම්බර්ස් වල. ඉතින් එහෙම තමයි අපි අවස්ථාව ලබා දීලා කනිෂ්ඨයින්ව යහමගට ගැනීමේ කටයුතු කරන්නේ. නමුත් සමස්තයක් වශයෙන් වෘත්තියේ තිබෙන එක චෝදනාවක් තමයි කනිෂ්ඨයින්ට යම්කිසි අපහසුතාවයන් මුල් කාලේ තිබෙනවායි කියලා. ඉතින් කාල සීමාවක අපිටත් අවස්ථාව තිබුණ කාල සීමාවල් වල අපි හැකි දේවල් සිදු කරලා තිබෙනවා. ඒ කනිෂ්ඨයින්ට තමන්ගේ දැනුම වර්ධනය කරන්න, අවස්ථාවල් ලබා ගන්න සහ කොයි ආකාරයෙන් තමන්ගේ වෘත්තීමය නිපුණතාවය ලබා ගන්න පුළුවන්ද කියන මඟ පෙන්වීම ලබා දෙන්න. ඔය ඒකට විශාල වගකීමක් තියෙන එකක් තමයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය. ඔබ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයෙක් විදිහට වැඩ කරා. මේ අත්දැකීම් පොඩ්ඩක් මතක් කරගෙන යමු අපි. ඔව් මෙහෙමයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙන්නේ මම අවසාන විදියට. නමුත් මට අවස්ථාව ලැබුණා ඊට පෙර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ තිබුණ ප්‍රධාන ශාඛාව වන කොළඹ නීතිඥ සංගමයට සම්බන්ධ වෙන්න. ඉතින් කොළඹ නීතිඥ සංගමේ මම හිටපු ලේකම්වරයෙක්, ඊපස්සේ සභාපතිවරයෙක්, ඊපස්සේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්වරයා විදිහට කටයුතු කරලා තමයි මම අවසාන වශයෙන් එහි සභාපතිවරයා විදිහට පත් වෙන්නේ. ඉතින් මේ කාල සීමාව කියන්නේ වෘත්තීය හැම අවස්ථාවකම. මොකද මම සභාපති වෙන අවස්ථාව වෙනකොට ශාඛා සමිති 93කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා ලංකාව පුරාම. ඉතින් ඒ ශාඛා සමිති 93ම අපිට ඉන්නවා 23000කට ආසන්න නීතිඥවරුන් ප්‍රමාණයක්. ඉතින් ওই නීතිඥවරුන් හැම 23000ටම එක හා සමාන පහසුකම් නැහැ. අවස්ථාවල් නැහැ. කනිෂ්ඨයින් සිටිනවා. ඉස්සර අපි වගේ ජේෂ්ඨයින් සිටිනවා. ඒ වගේම කාන්තා නීතිඥවරියන් සිටිනවා. සහ වෘත්තීය ඊටමත් අපේ නීතිඥ වෘත්තිය කියන්නේ දෛනිකව හැල හැප්පීම් වලට ලක් වෙන වෘත්තියක්. මොකද හුඟක් අය අපි වෙන වෘත්ති නගය කරලා නීතිඥ වෘත්තියට ගැරහීම් සිදු කරත් ඇත්ත වශයෙන්ම නීතිඥ වෘත්තිය තමයි තමන්ගේ දෛනික ජීවිතයේ හුස්ම ගැනීම හා සමගාමීවම වැදගත් වෙන වෘත්තිය කියලා මම සලකන්නේ. මොකද ජීවිතයේ උදේ නැගිට වෙලා ඉඳලා නිින්දට යනකම් තමයි යම්කිසි රාමුවකට යටත්ව ජීවත් වෙන්න ඕනේ මේ නීතියට යටත්ව. ඉතින් ඒ නිසා ඒ කටයුත්තේදී මම හිතන්නේ ඊටමත් හැලහැප්පීම් රාශියකින් ගැලපෙන නීතිඥ වෘත්තිය කියන්නේ ඒක. ඉතින් ඒ නිසා මට අවස්ථාව තිබුණා මේ එක් පරාසයන් තුළ රාජකාරී කටයුතු කරනකොට සහ සම්බන්ධ වෙලා කටයුතු කරනකොට නීතිඥ වෘත්තියට අවශ්‍ය වෙන අවශ්‍යතාවය මොකක්ද? නීතිඥයාට අවශ්‍ය වෙන අවශ්‍යතාවය මොකක්ද? ඊට සමගාමීව අපිට අත්හල නොහැකි රටේ අවශ්‍යතාවයන් මත වෘත්තියක විදිහට හැසිරෙන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳ අත්දැකීම් ලබා ගන්න. ඉතින් ඒ නිසා මට මේ පරාස රාශියකම කටයුතු කිරීමට අවස්ථාව ලැබුණා මේ කාල සීමාවන් තුළ. ඒ නිසා නීතිඥ සංගමය විදිහට සමස්තයක් විදිහට සලකනකොට මම හිතන්නේ ඊටමත් වගකීම් සහිත සහ අපි කියන හරි ඩෙලිකේට් තනතුරක් නීතිඥ සංගමය කියන්නේ මේ වෘත්තිය කියන්නේ. ඒ නිසා රටේ නීති ආධිපත්‍ය, ඒ වගේම අධිකරණ ස්වාධීනත්වය සහ මානුෂීය අයිතීන් පිළිබඳ කටයුතු කරනකොට නීතිඥ සංගමයේ සම්බන්ධයෙන් අපිට ඉතාමත් බාහිර වගකීමක් පැවරලා තිබෙනවා. නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙනකොට වගේම ජනාධිපති නීතිඥයෙක් වෙනකොට සාමාන්‍යයෙන් මේ දේශපාලනයත් එක්ක ළඟින් ගැට ගැහිලා යන සිද්ධ වෙනවා. දේශපාලනයත් එක්ක ළඟ සම්බන්ධතා ඇති කරගන්න සිද්ධ වෙනවා සහ ඇති කරගන්නවා. ඔබට මේ දේශපාලනයත් එක්ක තියෙන අත්දැකීම් මොන වගේද? නෑ මම ඒකට මෙහෙම උත්තරයක් දෙන්නම්. ජනාධිපති නීතිඥවරයෙක් කියලා කියන්නේ වෘත්තීය යම් කිසි උත්කෘෂ්ඨ භාවයක් ලබාගෙන සේවය කිරීම මත රටේ ජනාධිපතිවරයා විසින් ලබා දෙන එක්තරා මේ පිළිගැනීමක් විදිහට තමයි මම දකින්නේ. ඒක තමයි තිබෙන්නේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාවිත ප්‍රතිපාදන ප්‍රකාර ලබා දෙනවා. ඉතින් ඒකට තව ක්‍රියාදාමයක් තිබෙනවා. යම් කිසි අවස්ථාවක අග්‍රමිනිස්ත්‍රිකාරතුමාගෙන් එහෙම නැත්නම් නීතිපතිතුමාගෙන් යම් කිසි නිර්දේශ ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. නීතිඥ සංගමයෙන් යම් කිසි විමසීම් කිරීමේ අවස්ථාවල් තිබිලා තිබෙනවා. ඉතින් ඒ හා සමානව තමයි මේ පත්වීම් ලබා දෙන්නේ. නමුත් නීතිඥ සංගමයේ කියන එක සම්බන්ධයෙන් කටයුතු කරනකොට මම කියා සිටි පරිදි රටේ නීතියේ බලය, නීති ආධිපත්‍ය, අධිකරණ ස්වාධීනත්වය, මානුෂික අයිතිවාසිකම් ඒ පිළිබඳව සංගමයක් විදිහට බොහොම සංවේදීව කටයුතු කරන ආයතනයක්. ඒ දෙක අතර කටයුතු කරනකොට ඔබතුමාට තේරෙනවා මොකද රටේ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණ කියන තුන සම්බන්ධයෙන්ුත්
නීතිඥ සංගමයත් වෘත්තිකයනුත් අපි බොහොම සංවේදීව සහ සම්බන්ධයෙන්ම කටයුතු කරන්නේ. ඉතින් යම්කිසි අවස්ථාවල මොකද අපිට නීතිඥ සංගමේ ඉතාම ස්වාධීන ආයතනයක්. ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ කවදාවත්. නමුත් එතකොට අපිට පුළුවන් කමක් නැහැ මේ පවතින රජයන්ට පක්ෂග්‍රාහීව කටයුතු කිරීමක් කරන්න බෑ. විවේචනය කළ යුතු තැන විවේචනය කරන්නත්, යම්කිසි අවස්ථාවක ඔවුන්ට අගය කළ යුතු තැන අගය කරන්නත්, සහ විරෝධීව කටයුතු කළ යුතු තැන නිර්භයව ඒ විරෝධතාවය දක්වන්නත් කටයුතු කිරීම සිදු කළ යුතු වෙනවා. මොකද එහෙම එතනදී තමයි අපි වගේ වෘත්තියකට සමාජයේ තියෙන පිළිගැනීමේදී මම හිතන්නේ ස්වාධීනව කටයුතු කිරීම මගේ රටේ මානවකයේ නැත්නම් මනුෂ්‍ය අපේ පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අවස්ථාව ලැබෙන්නේ. දැන් ජනාධිපති නීතිඥවරයෙක් විදිහට මේ නීති වෘත්තියේ නීති ශාස්ත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් සහ මේ සමස්ත රටේ නීති හා සාමය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරයෙක් විදිහට ඉස්සරහට මොකක්ද ලබා දෙන සූදානම් කැපකිරීම සහ දායකත්වය? නෑ ඉතින් අපි වෘත්තීය විදිහට මම ඉස්සලා කිව්වා වගේ අපි සිවිල් නීතියත් වාණිජ නීතියත් පිළිබඳ අපි මේකේ ඉදිලා තිබෙන්නේ. නමුත් අවස්ථා මට ලැබිලා තිබෙනවා යම් අවස්ථාවල මා ලබා තිබෙන දැනුම සමාජයේ වෙත බෙදා ලබා දෙන්න. ඉතින් ඒක වෘත්ති මෙහි ලෝකලි ලබා දෙන විතරක් දෙයක් නෙමෙයි. යම් අවස්ථාවල මොකද අපේ දැන් රටේ නීති පද්ධතීන් වෙනස් වෙනවා ලෝකේ. දැන් අපි දකිනවා අපේ සාමාන්‍ය නීතිය වගේ නෙමෙයි අපි අධිකරණවල තිබෙනවා චෝදනාවන් තිබෙන යම් අවස්ථාවල මැසිවිලි නගිනවා සාමාන්‍ය ජනතාව අධිකරණයට ගියොත් තමන්ගේ නඩු කටයුත්ත ඉතා ඉක්මනින් අවසන් කරගන්න බැහැයි කියලා. ඒ නිසා ඒකට පිළියම් හොයනවා. අපේ ලංකාවේ පමණක් නෙවෙයි පිටරටවලත් අපි ඒකට කියනවා මේ දැන් ඔය alternative dispute resolution mechanisms කියලා අපි කියන්නේ. ඒ කියන්නේ මේ අධිකරණ ක්‍රියාවලියකින් තොරව නඩු කටයුතු අවසන් කිරීමේ ක්‍රියාවලීන් පිළිබඳ අවධානය යොමු වෙන කාල සීමාවක්. ඔය බේරුම්කරණය, සමතය, සාකච්ඡා කිරීම, ඒ කියන්නේ arbitration, mediation, negotiations අනේ වගේ දේවල්. ඒ වගේම ඒවට අපි දකිනවා යම් අවස්ථාවල අන්තර්ජාතික ආයතනත් ඇති වෙලා තිබෙනවා. දැන් ලංකාවෙත් ඔබතුමා දන්නා ඇති බේරුම්කරණයේ පිළිබඳ නැත්නම් සමත සම්බන්ධයෙන් ලංකාවත් ලෝකයේ ඒ වෙන රටවල වගේ හබ් එකක් කරන්න මධ්‍යස්ථානයක් කරන්න මර්මස්ථානයක් කරන්න පියවර ගැනීමෙන් සිටිනවා ඒ පවතින රජයන්. ඉතින් ඒ වගේ අවස්ථාවල තමන්ගේ දැනුම බෙදා දීමේ අවස්ථාවල අපිට ලැබිලා තියෙන නිසා ඒ වෘත්තියෙන් ලැබිලා තියෙන දැනුම බෙදා හැරීම ඉතින් මම හිතන්නේ අපි වෘත්තියේ යෙදෙන තාක්කල් අපි සිදු කරන්න ඕන. ඒ හා සමානවම අපි වෘත්තියේ යම්කිසි නිපුණත්වයක් ලබලා තියෙනවා නම් අධ්‍යක්ෂකමක් ලබලා තියෙනවා නම් දැනුමක් ලබලා තියෙනවා නම් ඒ දැනුමෙන් යම්කිසි ප්‍රයෝජනයක් සමාජයට ලබා දිය යුතු හැම අවස්ථාවකම අපි ඒක ලබා දෙන්න නොබැකිලව ඉදිරිපත් වීම තමයි බලාපොරොත්තුවක් වශයෙන් තිබෙන්නේ. නීතිඥවරයෙක් විදිහට ජනාධිපති නීතිඥවරයෙක් විදිහට සමාජයේ බොහෝ දෙනා නොදන්න සමහර කාරණා අපිට මේ සාකච්ඡාවෙන් අනාවරණය කරන්න හම්බුණා. බොහොම ස්තුතියි අද සාකච්ඡාවට එකතු වුණාට. ගොඩක් ස්තුතියි ආරංචි කිරීම සම්බන්ධයෙන්. මම හිතන්නේ මමත් මේ වගේ සාකච්ඡාවකදී යම්කිසි තොරතුරක් අත්දැකීමක් බෙදා දෙන්න අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාටත් ගෞරවය පුද කරනවා. බොහොම ස්තුතියි.